समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् शृण्वन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स दशहि भिक्खवे असद्धम्मेहि समन्नागतो काको कतमेहि दश दंसी च पग्गब्बो च तिन्तिनो च महग्गसो च लुद्धो च अकारुणिको च दुर्बलो च उर्विता च मुत्तस्सति च नेवसिको च इमेहि को भिक्खवे दशहि असद्धम्मेहि समन्नागतो काकोति श्रद्धावंत पिंवत्नी मम मातृका कले अंगुत्तर निकाये दशक निपातये आकांकय वगे अत्वेनि सूत्रये वන කාක සූත්‍රයයි. කාක කියලා කියන්නේ කපුටට. මේ සූත්‍රයේ පුරාම බුදුරජාණන් වහන්සේ අවධාරණය යොමු කළේ කපුටෙක් පිළිබඳවයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සියලුම ධර්මයේ ඒකරාශී කළාම අපි කියනවා ඒක ත්‍රිපිටකය කියලා. ත්‍රිපිටකය කියලා කියන්නේ විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය. සූත්‍ර පිටකයට අයත් වෙනවා ග්‍රන්ථ පහක්. ඒ කියන්නේ නිකාය වශයෙන් බෙදලා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඊළඟට කුද්දක නිකාය. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ සූත්‍ර පිටකයේ 4 වෙනි නිකාය වන අංගුත්තර නිකායටයි. පින්වත්නි අංගුත්තර නිකායේ පළවෙනි සංගායනාවේදී බහර කරලා තිබුණේ අනුරුද්ධ මහරහතන් වහන්සේටයි. මේ අංගුත්තර නිකායේ තියෙනවා නිපාත 11ක්. ඒ කියලා කියන්නේ එක එක කරුණු ඇතුළත් කොටස ඒකක නිපාත කියලා කියනවා. ඒකක නිපාතේ තියෙන එක එක කරුණු. ඒ වගේම දෙවෙනි නිපාතේ කියලා කියන ඒ නිපාතේ තියෙන කාරණා දෙක බැගින්. තුන්වෙනි නිපාතේ කියනවා කාරණා 3 බැගින්. 11 වෙනි නිපාතේ තියෙනවා කාරණා 11 බැගින්. ඒ නිසා නිපාත 11ක් තිබෙනවා. ඒ වගේම අංගුත්තර නිකායේ තියෙනවා සම්පූර්ණ සූත්‍ර ගණන 9557ක්. අංගුත්තර නිකායෙම තියෙන සූත්‍ර ගණන තමයි 9557ක්. නමුත් දැන් පිට වෙලා තියෙන ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කරනකොට දැන් වර්තමානයේ පවතින අංගුත්තර නිකායේ තිබෙන සූත්‍ර ගණන 8877යි. පින්වත්නි මොන ක්‍රමයකින් හෝ අඩු බවකුත් තේන්න තියෙනවා. ඒ වගේම මේ දසක නිපාතයේ මේ කාක සූත්‍රයේ සඳහන් වෙන්නේ දසක නිපාතේ. දසක නිපාතේ කියලා කියන්නේ කරුණු 10 බැගින් තියෙන නිසා. මේ දසක නිපාතයේ තියෙන වර්ග 23ක්. වර්ග 23ෙම තියෙන සූත්‍ර ගණන 856ක් වෙනවා. ඒ කියන්නේ දසක නිපාතේ විතරක් වර්ග 23ක් තියෙනවා. මේ වර්ග 23ම එකතු කළාම සූත්‍ර ගණන 856යි. ඒ අනුව මේ මාතෘකා කළ සූත්‍රය දසක නිපාතයේ ආකාංක වර්ගයේ 8 වෙනි සූත්‍රයයි. සූත්‍රයේ නම කාක සූත්‍රයයි. මේකට අසත් ධම්ම සූත්‍රය කියලා කියනවා. ඒ කියන්නේ කපුට ළඟ තියෙන අසත් ධර්ම ගුණ. පින්වත්නි මතක තබා ගත යුතුයි ඕනෑම සතෙකු ළඟ ගුණවත්කමකුත් තියෙනවා. මෙන්න මේක ලෝකේ තියෙන සිරිතක්. හොඳ තියෙන තැනම නරකක් තියෙනවා. ඉතින් කපුට ළඟත් ගුණයක් තියෙනවා.
බලන්න කල්පනා කරලා කපුටෙකුට විපතක් සිදු විට ඒ විපත දුටු අනික් කපුටා කෑගසා සියලු කපුටන්ව ඒකරාශි කරන විපතේදී එකතු වෙනවා. ඒ වගේම යමක් කෑමට ලැබුණු විටත් ඒකත් අඬනගා ශබ්ද කරලා තම වර්ගයාව ඒකරාශි කරගන්න. මෙන්න මේක කපුටගේ ගුණය කියලා සලකන්න පුළුවන්. මෙන්න මේ ගුණය අපේ ජීවිතයට එකතු කරගත යුතුයි. මේ සූත්‍ර ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කපුට ළඟ තියෙන අගුණ 10ක් පිළිබඳව. නරක ගති 10ක් තියෙනවා කපුට ළඟ. මේ නරක ගති මිනිස්යාගේ ජීවිතයට එකතු වුණාම ඒ මිනිස්යාගේ ජීවිතේ විනාශ වෙනවා. බොහෝ විට මේ පිළිබඳ අවබෝධයක් නැති වෙන්නත් පුළුවනි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය කපුටන්ට දේශනා කළා නෙමෙයි. මේ සූත්‍රයේ දේශනා කළේ උන්වහන්සේ බුද්ධිමත් ශ්‍රාවක පිරිසටයි. මෙතන ශ්‍රාවක පිරිස කියලා කියන්නේ බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස. මේ සිව්වණක් පිරිසටයි බුදුරජාණන් වහන්සේ මේ කපුට ළඟ තියෙන මේ නොගුණ ඒමන් නැතිනම් මේ අගුණ 10 පිළිබඳව දේශනා කොට වදාළේ. තාම ලස්සනයි. එකින් එක කාල වේලාව අනුව විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පළවෙනි කාරණාව තමයි කපුට ළඟ තියෙන අගුණයක් දන්සි. දන්සි කියලා කියන්නේ තිබෙන ගුණය නසා දැමීමයි. කපුට ළඟ තියෙන නරක ගතියක් තමයි තිබෙන ගුණය නසා දමන. ඕනම දෙයක් අවසල විනාශ කළා දාන. මේ කපුට පින්වත්නි තිබෙන ගුණය නසා දමන ගතිය ඕනෑම ලස්සන තැනක් අපිරිසිදු කිරීමේ ගතිය ඒ වගේම දකින ඕනම දෙයක් අවසල දාලා ගුණය මකන ගතියක් කපුට ළඟ තියෙනවා. මෙන්න මේ ගතිය මිනිස්යාට මනුස්ස සිතට රිංගා ගත්තම ඒකයි අපි කියන ಗುಣමකුකම කියලා. කිසිදු කෙනෙකුගේ ගුණයක් කතා කිරීමට සෝදානම් වෙන්නේ නැහැ. කෙනෙකුගේ ගුණයක් කතා කළත් කුපිත බවටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. තව කෙනෙකුගේ ගුණය නසා දමන්නයි නිතර කල්පනා කරන්නේ. කේලම් කීමෙන්, පරුෂ වචන කීමෙන්, මුසා වචන කීමෙන්, හිස් වචන කීමෙන් නිතරම අර තියෙන ගතිය නසා දමන. මේ තියෙන ගතිය නසා දමන ගුණය නසා දමන ගුණමකුකම තිබෙන්න ඕනේ කපුට ළඟ. මිනිස්යා ළඟ නෙමෙයි. නමුත් මේ කපුටා ළඟ තිබිය යුතු ගුණය මනුෂ්‍ය සිතට රිංග ගත්තම මිනිස්යා විනාශ වෙනවා. මේක තේරුම් ගන්න ඕනේ. ඒකයි දන්සී කියලා වදාළේ. ඒ කියන්නේ තිබෙන ගුණය නසා දැමීමයි. දෙවෙනි කාරණාව පග්ගබ්බෝච. පග්ගබ්බෝ කියලා කියන්නේ ඕනෑම කැත වැඩක් කිරීමට කපුටට පුළුවන්. ඕනෑම කැත වැඩක්. බලන්න ඕනෑම ජරා තැනක ජරා ගොඩකට උනත් කපුට බෑලා අනුභව කිරීමට දක්ෂයි. මෙන්න මේ කැත වැඩ කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ සිතින් කයින් වචනයෙන් සිදුවෙන අකුසල් ඕනෑම තැනක් නොතැනක් නොබලා තමන්ගේ ධර්මයට ආගමට සමාජ සිරිත් විරිත් වලට ගැළපෙන්නේ නැති කටයුතු කිරීම මෙතනදී මේ සඳහන් වෙලා තියෙනවා. ඒකයි වදාළි උන්වහන්සේ පග්ගබ්බෝච කපුටට පුළුවනි ඕනෑම කැත වැඩක් කිරීමට කිසිම බයක් සැකක් නැතිව. තුන්දර සංවර නොකරගත්ත කෙනා තන නොතන බලා තමන් නිතරම මේ පහත්යයි සම්මත ඒ වගේම නින්දිතයයි සම්මත නීචයයි සම්මත අවඩයයි සම්මත ඕනෑම පහත් වැඩක් කිරීමට පෙළඹෙනවා. මේක කපුටගේ ගතියක්. ඒ ගතිය මනුෂ්‍ය ජීවිතයෙන් තුරන් කර ගැනීමටයි මේ සූත්‍රය දේශනා කළේ. තුන්වෙනි කාරණාව පින්වත්නි තින්නිනෝච. ඒ කියලා කියන්නේ සැක බහුල බවයි. කපුට නිතරම සැකෙන් ජීවත් වෙන සතෙක්. පොඩි සද්දයක් ඇසුණු විගස ඒ පැත්තට මේ පැත්තට බල ඉක්මනින්ම පලා යෑම කපුටගේ ස්වરૂපයයි. කපුට ඊටාම සැකෙන් ජීවත් වෙන සතෙක්. කුඩා ශබ්දයකට පවා කපුට බය වෙනවා. මෙන්න මේ ගතිය මිනිස්යාගේ සිතට එන්නේ මිනිස්යා තම ජීවිතයේදී කර කියාගත්ත
නරක නපුරු අකුසල් දියා මතක් කර කර මම මේ වැඩේ කළානේ, ඒ නිසා මේකට දැන් මට මේ දෙයට මූණ පාන්න වෙයි කියලා සැකසහිතවයි ලෝකෙ දිහා බලන්නේ. දෙමාපියන්ව සැක කරනවා, තුනුරුවන්ව සැක කරනවා, ධර්මයේ සැක කරනවා, මෙලව සැකයි, පරලව සැකයි, සෑම දේ පිළිබඳවම සැකයි. ඒ විතරක්ද නෙමෙයි, Tamanට උදව්වක් කරන්න එන කෙනාවත් සැකයට ගොදුරු කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ විශ්වාස පරමා ඥාති. ලොව තියෙන විශ්වාසවන්තකම තමයි ඥාතිත්වය. විශ්වාසවන්තකම තමයි ඥාතිත්වය. ඉතින් මේ සැක බහුල වෙනකොට විශ්වාසයේ බිඳී යනවා. විශ්වාසයේ බිඳී ගියාම සමාජයේ පිරිහීමටපත් වෙනවා. පින්වත්නි, මේ සැක බහුල ගතිය කපුට ළඟ තිබෙන අගුණක්. මේක අපි ළඟ තියෙනවා නම් දුරු කරගත යුතුයි. ඊළඟට සතරවැන්න තමයි මහග්ගසෝ කියලා කියන්නේ අධික ලෙස අනුභව කිරීම. කපුට නිතරම කන සතෙක්. මොනතරම් කෑවත් කපුටට නෙමෙයි ඇති වෙන්නේ. නිතර කන්නේ මොකද? කපුට නිතරම බයෙන්, සැකෙන්, ද්වේෂයෙන් ඉන්න සතෙක්. කිසිම බයක් සැකක් නැතිව බොහොම නරක විදියට ජීවත් වෙන සතෙක් කපුටා. මේ කපුටගේ ශරීරයේ ද්වේෂය වැඩි නිසා කන සෑම දෙයක්ම දිරවල යනවා. ජීර්ණයටපත් වෙනවා ඉක්මනින්ම. ඒ නිසා කපුටා නිතර කන සතෙක්. ඉතින් නිතර කෑමට පුරුදු වීම, ඒකට අපේ භාෂාවෙන් කියනවා පෙරේතකම කියලා. නිතර යමේ කනවනම්, කණ්ඩ බොණ්ඩම කාලේ ගත කරනවනම්, කෑම බීමම සොයා යනවනම් ඒ ජීවිතේ කාලකන්ණි ජීවිතයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ආරෝග්‍ය පරමාලාභ. මේ ලෝකේ තියෙන පරමම ලාභය තමයි නිරෝගීකම. ඒ වගේම මත්ඤ්‍යතා කියලා ගුණයකුත් තියෙනවා. ඒක සීලයක්. තමන්ගේ තරම දැනගෙන බඩේ තරමට අනුභව කළ යුතුයි. බඩේ තරමට අනුභව කරන කෙනා නිරෝගී වෙනවා. පෙරේතකමට කාගෙන ගියාම ලෝකේ නැති ලෙඩ රෝග වලට ගොදුරු වෙලා මෙලවත් පරලවත් විනාශ කරගන්න දුක්ඛදායක තත්වයටපත් වෙන්න සිද්ධ වෙන බව අපිට අද සමාජයේ දිහා බැලුවම තේරෙනවා. ඉතින් මේ කපුටගේ ගතියක් තමයි නිතර කන ගතිය. අපි අද වුණත් කියනවානේ, යමෙක් නිතර කනවා නම් අපි වීලුවකුත් කරනවා මේක නම් කපුටෙක් කියලා. ඒ මොකද නිතරම කන ගතිය තියෙන කපුට ළඟ. ඒ ගතිය අපි ළඟ තියෙනවා නම් ඒක දුරු කරගත යුතුයි. පස්වෙනි කාරණේ තමයි ලුද්දෝච. ලුද්දෝ කියලා කියන්නේ දරුණුකමයි. මේ කපුට ඊටමත් දරුණු සතෙක්. ඕනෑම වැඩක් කරන්න පුළුවන්. දරුණුකම කොච්චරද කියනවා නම් ඕනම සතෙක්ව, බිම යන ඕනෑම සතෙක්ව, පුංචි සතුන් ඇසට පෙනෙන තුවාල වෙලා ඉන්න ඕනෑම සතෙක්ව කිසිම බයක් නැතිව ඇදගෙන යන්න පුළුවන් කමකුත් තියෙන, උස්සගෙන යන්න. ඒ වගේම දරුණු සතෙක්, දරුණු ගතිගුණ තියෙනවා කපුට ළඟ. මෙන්න මේ මිනිස්සයා ළඟට දරුණු ගති රිංග ගත්තම මිනීමරුම් කරනවා, සොරකම් කරනවා, කාමයේ වරදවා ඇසිරෙනවා, බලත්කාරකම් කරනවා, බෝම්බ ගන්නවා. දැන් බලන්න ඉස්සරට වඩාද වැඩි. බඩේ බෝම්බ බැඳගෙන ඇවිල්ලා පැනලා මැරෙනවා. ඒ වගේම අවි ආයුධ ඔසවාගෙන විවිධ අපරාධ කරනවා. මේ දරුණුකම නිසා. කපුට ළඟයි දරුණුකම තිබිය යුත්තේ. මිනිස්යා ළඟ මෛත්‍රී සාගත සිතිවිලි තිබිය යුතුයි. මිනිස්යා දරුණු විය යුතු නැහැ. මිනිස්යා මෛත්‍රී සාගතව ජීවත් විය යුතුයි. මෙයයි බුදුහාමුදුරුවෝ කළේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මානෙන්ම සියලු සත්වයෝම සුවපත් වේවා කියලා සිටීමයි මනුෂ්‍ය ගතිය. ඒ නිසා මේ ත්‍රිසංගතිය ළඟ තිබේ නම් ඒවා දුරු කරගත යුතුයි. ඊළඟ කාරණාව 6 වෙනි අකාරුණිකෝච. ඒ කියන්නේ කරුණාව නැතිකමයි. දැන් බලන්න එළදෙනෙක්ගේ වස්සෙක්ගේ පිටේ තුවාලයක් තියෙනවා නම් කිසිම කරුණාවක් නැහැ. මේ කපුටගෙන් ඒ පිටේ ඉඳගෙන අර තුවාලේ ඇද තව රිදවනවා. කරුණාවක් නැහැ. ඒ වගේම කුඩා සතේ බල නීපැටියේ දැක්ක ගමන් ඔසවගෙන යනවා. තුවාලයක් ඇදිච්ච සතෙක් ඉන්නවා නම් ඒ සතාවගෙන් කොටනවා. අපි පොඩි කාලේ දැකලා තියෙනවා. කිකිලි පැටව දැම්මම
මේ පැටව උස්සගෙන යන්නේ. ඒ තරම් දරුණුකමක් කරුණාවක් නැතිකමක් කපුට ළඟ තියෙනවා. තව කෙනෙකුගේ විපතේදී සිතේ උණු වෙන ගතියටයි කරුණා කියලා කියන්නේ. ඒ කියන්නේ තව කෙනෙක් දුකටපත් වෙච්ච වෙලාවක ඒ දිහා බලලා අපේ සිතේ උණු වීමක්, කැක්කුමක්, රිදීමක් ඇති වෙනවා නම් ඒකට කියනවා කරුණා කියලා. කරුණා කියන්නේ බ්‍රහ්ම රාජයා ළඟ තියෙන ගුණයක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා කියන්නේ බ්‍රහ්ම විහරණ. කරුණාව කියලා කියන්නේ පින්වත්නි ඊටමත් වැදගත් ගුණ ධර්මයක්. ඒක පිරිය යුතුයි. කරුණාව කියන එක මිනිස්යාගේ සිතේ තිබිය යුතුම කාරණාවක්. අනුන්ගේ විපතක් දුටු විට විපතටපත් වෙච්ච කෙනා දිහා බලලා අනේ අපොයි කියන ගතියටයි කරුණා කියලා කියන්නේ. කපුට ළඟ කරුණාවක් නැහැ. සමහර මිනිස්සු සමාජයේ දකින්න ලැබෙනවා. වයසට ගිය දෙමාපියන්ව ගෙදරින් පන්නලා පාර දෙපැත්තේ දෙමව්පියෝ සිඟා කනවා. ඒ වගේම සතා සර්පයාට පවා අහිංසක සතා සර්පයාට පවා වද දෙන එක එක විදිහේ දරුණු අපරාධකම් කරන්නේ කරුණාව නැති නිසායි. ඒ නිසා මේ කරුණාව කියන එක මිනිස්යාට අවශ්‍යයි. කපුට ළඟයි කරුණාව නැතිකම තියෙන්නේ. ඒ නිසා ඒක තේරුම් ගත යුතුයි. සත්‍යනි කාරණාව දුබ්බලෝච ඒ කියන්නේ දුර්වල බවයි. කපුට ගතිනුත් සිතිනුයි ඊටම දුර්වලයි. පොඩි දෙයකට වැක්කිලා විසික් වෙලා යන සතෙක් තමයි කපුටා. මෙන්න මේ ගතිය මනුෂ්‍ය සිතට රිංග ගත්තම මනුෂ්‍යයා ගතිනුත් සිතිනුත් දුර්වල වෙනවා. ඒ ගතිනුත් සිතිනුත් දුර්වල වුණාම කිසිදු කටයුත්තක් කරන්න ලැබෙන්නේ නැහැ. ලබාගත් මනුෂ්‍යාත්මිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේලා වදාළේ සබ්බ පාපස්ස අකරණං සියලු පව් වලින් ගැලවීම. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කිරීම. සචිත්ත පරියෝ දපනං තම සිත දමනය කර ගැනීම. මෙන්න මේ කාරණා තුන සිදු කරන කෙනා තමයි සැබෑ බෞද්ධයා. ඒ තං බුද්ධානුශාසනම් මේකයි ලොව පහළ වෙන බුදුවරුන්ගේ අනුශාසනාව. මේ කටයුතු කිරීමට නම් ගතින් සිතින් පිරිසිදුව ශක්තිමත්ව සිටිය යුතුයි. ගතයි සිතයි දුර්වල වූ විට ඒ කෙනාට මේ කිසිදු දෙයක් කරගන්න ලැබෙන්නේ නැහැ. මිනිසෙක් වෙලා උප්පත්තිය ලබන්නේ කලාතුරකින්. මිනිසෙකුණත් පළක් නැහැ අංග සම්පූර්ණ ජීවිතයක් නැතිනම්. බුදුරජාණන් වහන්සේ පින්වත්නි සෑමදාම දාවල දන් වළඳලා ඉවර වෙලා තම භික්ෂුන් වහන්සේලාට අවවාද පද්ධතියක් දෙනවා. උදෑසන දාවල සන්ධ්‍යා කාල 3 වේලම මේ අවවාදي දෙනවා. ඒ නිසා මේ අවවාදෙට කියනවා සුගතෝද වාදය කියලා. සුගත කියන්නේ බුදුරජාණන් වහන්සේ. සුගත තථාගතයන්න් වහන්සේ දෙන අවවාද නිසා සුගතෝද වාද කියලා මේ පාඨයේද කියනවා. හරි වැදගත් බොහොම ලස්සනයි. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත. මානනි අප්‍රමාදව සම්පාදනය කරගන්න. මොනවද කුසල් පින්? ඇයි අප්‍රමාද වෙන්න කිව්වේ? දුර්ලභෝ manussත්ත පටිලාභෝ. මිනිසෙක් වෙලා උපත ලබන්නේ කලාතුරකින් බොහොම දුර්ලභයි. දුර්ලභෝ බුද්ධුත්පාදෝ ලෝකස්මින්. මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. දුර්ලභා කන සම්පatti අංග සම්පූර්ණ ජීවිත ලැබෙන්නේ කලාතුරකින්. දුර්ලභා සද්ධම්ම මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කලාතුරකින්. දුර්ලභා පබ්බජ්ජා පැවිදි වීමට ලැබෙන්නේ කලාතුරකින්. දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ සත්පුරුෂ සමාගම ලැබෙන්නේ කලාතුරකින්. මෙන්න මේ කාරණා සියල්ල යමෙකුට ලැබෙනවා නම් ලැබී තියෙනවා නම් ඒ කෙනා අප්‍රමාදීව සම්පාදනය කරගත යුතුයි. තමා ළඟ තියෙන නරක ගති ඉවත් කරගත යුතුයි. තමා ළඟ නැති හොඳ ගති එකතු කරගත යුතුයි. ගතින් සිතින් දුර්වල වුණාම බෑ මේ කිසිදු දෙයක් කරගන්න. කපුට ගතිනුත් සිතිනුත් දුර්වලයි. ඇයි? අර ද්වේෂය නිසා. නිතරම කේන්තියෙන් ඉන්නේ. නිතරම බයෙන් ඉන්නේ. නිතරම සැකෙන් ඉන්නේ. සැක බය මේ තියෙන අකුසල කර්ම සිතට එනකොට ගතත් දුබලයි, සිතත් දුබලයි. ඉතින් මිනිස්යා ළඟත් මේ අගුණ ගති රිංග ගත්තම ගත සිත දුබල වෙනවා. එතකොට මෙලවත් පිරිහෙනවා ඉද තප්පති මෙලවත වෙනවා.
පෙච්ච තප්පති මිය ගියාට පස්සෙත් තැවෙනවා. ඇයි ගතත් සිතත් දුර්වල කරගෙනයි ජීවත් වුනේ, යමක් කර කියාගත්තේ නැහැ. ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ. ඊළඟ කාරණාව 8 වෙනි කාරණාව ඔරවිතාච. ඒ කියන්නේ අප්‍රිය ජනක කටහඬක් ඇති බවයි. කපුටගේ කටහඬ බොහොම අප්‍රිය ජනකයි. දැන් බලන්න ගැමි කතන්දර තියෙනවා. දැන් අපි කුඩා කල දැකලා තියෙනවා අපේ ගේට්ටුව ළඟ දොරකොඩ ළඟ කපුටෙක් එහෙම කෑ ගහනවා නම්. ගෙදර ඉන්න වැඩිහිටිය අය කියනවා අද නම් කවුරු හරි ගෙට එනවා කියලා. කවුරු හරි එන එකේ සංකේතයලු මේ කපුට කෑ ගහන එක. ඕක පැරණි ජනප්‍රවාදයක්. සැබවින්ම බැලුවම කපුටගේ කටහඬ ඊටමත් අප්‍රිය ජනකයි. ඉන්වත්නි මේ කටහඬ අප්‍රිය ජනක කටහඬක් කපුටට තියෙනවා. මිනිස්යාගේ කටහඬක් සමහර වෙලාවට අප්‍රිය වෙනවා. ඒ කොහොමද? මුසාවාදා වේරමණී නිතර බොරු කියනකොට ඒ කටහඬ අප්‍රියයි. පරුසා වාචා වේරමණී පරුස වචන කියනකොට කටහඬ අප්‍රියයි. ඊළඟට සම්පප්පලාපා වේරමණී එලවටත් මෙලවටත් නැති ඉස් වචන කතා කරනකොට කටහඬ අප්‍රියයි. ඊළඟට පිසුනා වාචා වේරමණී කේලම් කියනකොට කටහඬ අප්‍රියයි. තින්වත්නි මේ කටින් තමයි ගොඩාක් වැරදි සිද්ධ වෙන්නේ. ඒකනේ බුදුහාඳුර වදාළේ වාචාය සංවරෝ, වචනය සංවර කරගත යුතුයි. කටින් පුළුවන් ලෝකයක් සනසන්න, කටින් පුළුවන් ලෝකයක් වනසන්න. දැන් බලන්න සමහරු බොරුවක් කිව්වම බොරුව අවුෙච්ච ගමන් කියනවා මම සෙල්ලමට කිව්වා, වීලුවට කිව්වා කියලා කියනවා. ඒ බොරුව 80 වුණොත් පමණයි එහෙම කියන්නේ. දැන් බලන්න උදාහරණයක්, සෙල්ලමට කියන වීලු සෙල්ලමට කියන බොරු 10ක් එකතු වුණාම පුංචි බොරුවක්. පුංචි බොරු 10ක් එකතු වුණාම ලොකු බොරුවක්. ලොකු බොරු 10ක් එකතු වුණාම පච එකක්. පච 10ක් එකතු වුණාම කෙප්ප එකයි. කෙප්ප 10ක් එකතු වුණාම කෙබර එකයි. කෙබර 10ක් එකතු වුණාම ටොම්පචයයි. ටොම්පච 10ක් එකතු වුණාම අලි බොරුවයි. අලි බොරු 10ක් එකතු වුණාම බේගල් එකයි. බේගල් 10ක් එකතු වුණාම ගල් පැලෙන බොරුවයි. මේ විදිහට මේක නගගෙන යන්න පුළුවන්. සෙල්ලමට උනත් පින්වත්නි මුසාවාදයේ නිතර භාවිතා කරනවා නම් අන්න බලන්න එතකොට මොකද වෙන්නේ? කටහඬ අප්‍රිය වෙනවා. පින්වත්නි මංගල කාරණාවක් සුභාසිතාත යා වාචා. පිරිසිදු ලස්සන සුන්දර සත්‍ය වචන කතා කිරීම මංගල කාරණාවක්. ඒ වගේම සත්‍ය වචන කතා කිරීම පාරමිතාවක්, සත්‍ය පාරමිතාවක්. පින්වත්නි කපුටගේ කටහඬ අප්‍රිය වුණා වගේ මේ කටින් වැරදි කරනකොට මිනිස්යාගේ කටහඬත් අප්‍රිය ජනක වෙනවා. ඒකයි බුදුහාඳුරෝ අවධාරණය කළේ වාචාය සංවරෝ, කට පරිස්සම් කරගන්න. මේ කටින් තමයි නැති ප්‍රශ්න මතුවෙන්නේ. මේ කට නිසා මොනතරම් ප්‍රශ්න මතු වුණාද කියන බව මට වඩා මේ ධර්ම ශ්‍රවණය කරන ඔය ඇත්තෝ දන්නවා. ඒ නිසා ඔරවිතාච මේ අප්‍රිය ජනක කටහඬ කියලා කිව්වේ කටින් සිදුවෙන වැරදි වලටයි. ඒකෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. කට ලැබුණේ පින්වත්නි බොරු කියන්න නෙමෙයි. කට ලැබුණේ කේලම් කියන්න නෙමෙයි. කට ලැබුණේ නරක නපුරු වචන කියන්න නෙමෙයි. කට ලැබුණේ ඉස් වචන කතා කරන්න නෙමෙයි. මේ කට ලැබුණේ සත්‍ය දේ කතා කරන්න. වරක් බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේට වදාළ ආනන්ද මට මේ දීර්ඝ සංසාරේ මේ බුදු බව අවබෝධ කරගන්න ලැබුණේ පාරමිතා බලයෙන්වත් නෙමෙයි. ආනන්ද මම සංසාරේ මගේ මෑණියන්ගෙන් ආශිර්වාදේ ලබාගෙන මේ දීර්ඝ සසර ආනන්ද මා අතින් විවිධ වැරදි වෙලා තියෙනවා. පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී මේ අකුසල මාතින් සිදු වෙලා තියෙනවා. නැතුවා නෙමෙයි. ඒ උනත් ආනන්ද මට මේ දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය කියන චතුසත්‍ය ධර්මය අවබෝධ වීමට ප්‍රධානම කාරණාවක් ආනන්ද මේ දිගු සංසාරේ මම නියත විවරණ ලැබුවට පස්සේ කවරදාකවත් නෑ ආනන්ද මම බොරුවක් කියලා තියෙනවා. මුසාවාදයෙන් වැළකීමේ අනුසස් වශයෙන් උයි මට මේ ආනිසංස ලැබුණේ. බලන්න මොනතරම් වාසනාවක්ද.
ඒ නිසා මේ කටහඬ පින්වත්නි ලස්සන කරගන්න නම් මෛත්‍රී සාගත පිරිසිදු සත්‍ය වචන කතා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ කාලේ හිටියන්නේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම උත්පලවන්න. උත්පලවන්න කියලා කියන්නේ මොකද? කට ඇරියම මානෙල් මල් සුවඳ වීදෙනවා. මානෙල් මල් සුවඳ වීදෙන කාරණාව සංසාරේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ සාදු සාදු කියා ධර්ම ශ්‍රවණය කළ නිසායි. ඒ නිසා පින්වත්නි මේ කපුටගේ අප්‍රිය ජනක කටහඬක් තිබෙන බව මේ සූත්‍රයෙන් දේශනා කළා. මිනිස්ය වශයෙන් උපත ලබාපු අපි නිරන්තරයෙන්ම කට සංවරය කරගෙන ලස්සන වචන කතා කරනවා නම් අපේ ජීවිතය ජෝති පරායන ආලෝකයෙන් ආලෝකයට යන වාසනාවන්ත ජීවිතයක් බවට පත් වෙනවා. නවවෙනි කාරණාව තමයි මුත්තස්සති. ඒ කියන්නේ සිහිමුලා බවයි. කපුට නිතරම සිහිය නැතුවයි කටයුතු කරන්නේ. දකින කෑම ಜಾති දකින ඕනම දෙයක් ඔසවාගෙන ගින් සංගවනවා. දැක්ක තැන සංගවනවා. නමුත් සංගවලා ටික වේලාවකින් තියපු තැන අමතක වෙනවා. සංගවා ගත්තට ඒවා පාවිච්චි කරන්න ලැබෙන්නේ නැහැ. මේ ශ්‍රීමුලා බව බුදුදාමින් මේක බොහොම පහත් කොටයි සලකන්නේ. සම්මා සති කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් තියෙනවා. ඒ කියන්නේ යහපත් සිහිය. සිහියෙන් තොර වෙච්ච කෙනාට ධර්මයේ අධර්මයේ තේරුම් ගන්න බෑ. මේ තිබ්බතේ මේ යමක් තියපු තැන මතක නැහැ, කියපු දෙයක් මතක නැහැ. අවුල් ජාලාවක් බවට පත් වෙනවා ජීවිතය. සම්මා සති කියලා කියන්නේ යහපත් සිහියයි. ඒක බොජ්ජංගයක්. බුදු බවට, පසේ බුදු බවට, රහතන් වහන්සේ බවට පත් වෙන්න කැමති කෙනා පිරිය යුතු ධර්ම බෝධිඅංග බොජ්ජංග ධර්මයේදී සති සම්බොජ්ජංගය. මේ සතිය කියන සිහිය නිතරම තිබිය යුතුයි. මේ සතියෙන් තමයි පින්වත්නි චිත්ත සමාධිය පහළ වෙන්නේ. මේ සිත නිරන්තරයෙන්ම කරන කියන සෑම දෙයකම පිහිටවා ගත යුතුයි. දැන් සතිපට්ඨාන කියලා කියන්නේ ඒකනේ. සිහියෙන් කළ යුතු දේ. සතිපට්ඨාන කියන අඩුමතරමේ වැසිකිළියට ගියත් සිහියෙන් යුක්තව වැසිකිළියට යන්න ඕන. මල මුත්‍රා කරන තැන, කෙල ගසන තැන, කන බොන ඇති, සිවුරු පොරෝන ඇති, රෙදි අඳින ඇති, වාඩි වෙන ඇති, නිදා ගන්න ඇති, ඇවිදින ඇති මේ සෑම දෙයක්ම සතියෙන් යුක්තව සිහියෙන් යුක්තව කරනවද අන්න චිත්ත සමාධිය පාළ වෙනවා. කපුට ළඟ මේ සතිය නැමැති ගතිය නැහැ. මිනිසයා කියන අපි කපුටට වඩා උසස්. මනසං උස්සතීති මනුස්සා. උසස් මනසක් තියෙන නිසායි අපිට මිනිසයා කියලා කියන්නේ. ඒ නිසා මේ සතිය ඒමන් නැතිනම් මේ සිහිය කියන එක ජීවිතේ තියාගත යුතුයි. 10 වෙනි කාරණාව ඇටියට බුදුහාඳුරු දේශනා කොට වදාළේ නේවසිතෝච. ඒ කියන්නේ රැස් කිරීම බහුල බව. කපුට සෑම දෙයක්ම රැස් කරනවා. දකින දේ උස්සගෙන යනවා. සෑම දෙයක්ම කෑම බීම විතරක් නෙමෙයි දකින ඕනම දෙයක් අරගෙන යන ගතියක් කපුට ළඟ තියෙනවා. මෙන්න මේකට කියනවා අධික ලෙස රැස් කිරීම. මිනිස්යාට මේ ගුණය රිංග ගත්තම ඒකට කියනවා අපි මසුරුකම කියලා. රැස් කරන්න පුරුදු වෙච්ච මිනිස්යා දන් දෙන්නේ නැහැ. දෙමාපියන්ට උනත් යමක් දෙන්නේ නැහැ. යුතුයකම් ඉෂ්ට කරන්නේත් නැහැ. සිගාලෝවාද සූත්‍රයේදී බුදුහාඳුරු දේශනා කළේ මිනිස්යාගේ ජීවිතය සාර්ථක වෙන්නේ යුතුයකම් ඉෂ්ට කිරීමෙන් බව. මේ යුතුයකම් ඉෂ්ට කරන කෙනා තමයි ගුණවතා බවට පත් වෙන්නේ. රැස් කරන්න පුරුදු වෙච්ච කෙනා පින්වත්නි තමන් කන්නේත් නැහැ, කන කෙනෙකුට දෙන්නෙත් නැහැ. එකතු කරලා අන්තිමේදී මැරිලා යනවා. ආයි කෑවෙත් නැහැ, යුතුයකම් ඉෂ්ට කළෙත් නැහැ, මොකක්වත් නැහැ. කලේ මොකද? රැස් කිරීමයි. මේකට කියනවා ලෝභකම කියලා. ලෝභය කියලා කියන්නේ පින්වත්නි මා භයානක අකුසල කර්මයක්. දසපාරමිතා වලින් අංක 1 දානය. දන් දෙන කෙනා තමයි පින්වත්නි කීර්ති ප්‍රශංසා ලබන්නේ. දැන් බලන්න අනාථ පින්ඩික සිටුතුමා ප්‍රසිද්ධ වුණේ දන් දීම නිසා. ඒ වගේම බලන්නකෝ
මට්ට කුණ්ඩලිගේ පියාණන් අදින්න පුබ්බක ප්‍රසිද්ධ වුණේ ලෝභකම නිසා. මේ ලෝභකම කියන එක පින්වත්නි ජීවිතේට රිංගගත්තම ඒ මිනිස්යාගේ ජීවිතය එයින් පිටින්ම විනාශ වෙලා යනවා. මසුරුකම, ලෝභකම බුදුදහමෙන් ඊටාම නින්දිත ලෙස කතා කරලා තියෙනවා. රැස් කිරීම කපුටු ගතියක්. මිනිසෙක් වෙලා උපත ලැබුවා නම් ඒ උපත ලබාපු කෙනා යුතුයකම් ඉෂ්ට කරන්නේ. දෙමාපියන්ට කල යුතු යුතුයකම් තියෙනවා. දූ දරුවන්ට කල යුතු යුතුයකම් තියෙනවා. ගුරුවරුන්ට කල යුතු යුතුයකම් තියෙනවා. වේර විහාරස්ථාන වලට කල යුතු යුතුයකම් තියෙනවා. සේවක පිරිසට කල යුතු යුතුයකම් තියෙනවා. මෙන්න මේ යුතුයකම් ඉෂ්ට කරනකොට රැස් කරන්න ලැබෙන්නේ නැහැ. යුතුයකම් ඉෂ්ට නොකරන කෙනාට පුළුවන් රැස් කරන්න. දැන් බලන්න තෝදෙය බමුණා මොකද කළේ? එකතු කරලා අන්තිමේදී උපන්නා බල්ලෙක් වෙලා. තෝදෙය බමුණා එකතු කළා දන් දුන්නා නෙමෙයි. තමන්ගේ පුතාටත් කිව්වා පුතේ මේ කාසිය දවස් ගානේ ගත්තත් ඉවර වෙලා යනවා. ඒ නිසා මීමැස්සා මීපැණි ටික ගෙනල්ලා මී වදේ බඳිනවා වගේ ඔබ තවත් එකතු කරන්න කියලා පුතාට උපදෙස් දීලයි බල්ලෙක් වෙලා උපන්. ඒ නිසා මේ රැස් කිරීම පින්වත්නි බුදුහාඳුරු රැස් කරන්න එපා කියලාත් නැහැ. අදිසියකට අවශ්‍ය වේලාවකට ගැනීම සඳහා යමක් ඉතිරි කරගත යුතුයි. දැන් බලන්න අනන සුඛං මම ණය නෑ කියලා කෙනෙක් සතුටු වෙනවා. අත්ති සුඛං මට තියෙනවා කියලා කෙනෙක් සතුටු වෙනවා. මේක බුදුහාඳුරු එපා කියලා නැහැ. නමුත් මේ රැස් කළ යුත්තේ අර යුතුයකම් ඉෂ්ට කර ගනිමින්මයි. එතකොටයි ජීවිතේ බබලෙන්නේ. ජීවිතේ වාසනාවන්ත වෙන්නේ. දැන් මේ වෙනකොට මම මේ දේශනා කළා කපුට ළඟ තියෙන අසත් ධර්ම 10ක්. මේ අසත් ධර්ම 10ම මිනිස්යාගේ ජීවිතයට රිංග ගත්තම ඒ මිනිස්යා කපුටෙක් බවට පත් වෙනවා. කපුට ළඟ තියෙන ගති මිනිස්යා ළඟ තියෙනවා නම් ඒ කෙනා මිනිසෙක් වෙන්න බෑ. බුදුහාමුදුරු මේ සූත්‍රය කපුටන්ට දේශනා කළත් නෙමෙයි. මේක දේශනා කළේ බුද්ධිමත් ශ්‍රාවක පිරිසටයි. ඒ නිසා වසරක් ගෙවිලා වසරක් ලබන්න සූදානම්ව ඔන්න මෙන්න තියෙද්දි මේ ಗುಣධර්ම අපි ප්‍රගුණ කරගත යුතුයි. මේ කියාපු කාරණා පිළිබඳ තේරුම් අරගෙන ඒ කියන්නේ දන්සි තිබෙන ගුණය නසන ගතිය, පග්ගබ්බෝ ඕනෑම කැත වැඩක් කිරීමට ඇති බව, ඊළඟට තුන්වෙනි කාරණාව තින්නිනෝ සැක බහුල බව, මහග්ගසෝ අධික ලෙස අනුභව කිරීම, ලුද්ධෝ දරුණු බව, අකාරණිකෝ කරුණාව නැති බව, දුර්ලභෝ දුර්වල බව, ඔරවිතාච අප්පියජනක කටහඬක් ඇති බව, මුත්තස්සතිච සිහිමුලා නැති බව, සිහිමුලා බව, ඊළඟට නේවසිතෝච රැස් කිරීම බහුල බව. මෙන්න මේ කාරණාදාය අසත් ධර්ම. මේ ගති 10 තියෙන කපුට ළඟ. මේ ගති 10 උසස් කියලා කියන මිනිස්යා ළඟට රිංග ගත්තම ඒ මිනිස්යාගේ ජීවිතය ඉද තප්පති මෙලව තැවෙන්න පටන් ගන්නවා. මෙලව තැවෙන කෙනා තමයි පෙච්ච තප්පති මිය ගියාට පස්සේ තැවෙන්නේ. මෙලවයි පරලවයි තැවි සංසාරේ අප්‍රමාණ දුකට භාජන වෙන්න ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කියාපු ගති ජීවිතේට ඇතුළත් කරගත්තම ධර්ම ශ්‍රවණේ නිසා මේ ඇත්තෝ මේ පිළිබඳ අවබෝධ කරගෙන සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ හොඳ නරක තේරුම් ගන්න. දැන් බලන්න අර ධම්මපදයෙන් කියන්නේ ඒකයි. අසාරේ සාරමතිනෝ. අසරුදේ සරු ලෙස කෙනෙක් දකිනවා නම්, සරුදේ අසරු ලෙස යමෙක් දකිනවා නම්, ඒ දකින්නේයි මිච්ඡා දිට්ඨිය නිසා. සරුදේ සරු ලෙසත් අසරුදේ අසරු ලෙසත් යමෙක් දකින්නේ සම්මා දිට්ඨිය නිසා. ඒ නිසා සම්මා දිට්ඨිය උපදවාගෙන තමන්ගේ ජීවිතේ දිහා බලමු. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතේ දිහා බලන්න නෙමෙයි අනුන්ගේ ජීවිත දිහා බලන්න. ඒක කපුටු ගතියක්. අවුස්සන එක කපුටගේ ගතියක්. මුලින් තමන්ගේ ජීවිතය අවුස්සලා බලන්න ඕනේ. මගේ ළඟ මෙන්න මේ ගති තියෙනවද? මේ ගති තියෙනවා කියලා දැනගත්තම අනේ සාදු මින් ඉදිරියට
මේ ගති මගේ සිතට රිංගන්න එපා කියලා ප්‍රාර්ථනා කළේ ඉවත් කරන්න ඕන. ඒ ගති දිහා බල බල තමන්ගේ ජීවිතය තුළ තිබෙනවා නම් ඒව ඉවත් කරන්න ඕන. ඒකයි මේ ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ගුවන් විදුලි සංස්ථාවේ අවුරුද්ද පුරාම අවුරුද්දට බණ 830ක් විතර දැන් අවුරුද්දට ධර්ම දේශනා පවත්වන්න සූදානම්. මේ සෑම දේශනාවකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ගුවන් විදුලි සංස්ථාව බලාපොරොත්තු වෙන්නේ එක බණකින් එක දෙයක් ඉගෙනගෙන ඒ තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගෙන මේ සමාජයට රටට ආගමට ධර්මයට වැඩ ඇති ඊටමත් වටින මිනිසෙක් අපිට ලැබෙවි කියන ප්‍රාර්ථනාව ඇතිවයි මේ තරම් මේ රටේ බණ කියන්නේ. අපි රටේ ලෝකේ රටවල් ගණනාවකට වැඩම කරලා තියෙනවා. නමුත් මම නම් දැකලා නැහැ ලෝකේ මේ තරම් බණ කියන රටක් කොහෙවත්ම නැහැ. දැන් වැඩි ඕනේ නැහැ තායිලන්තේ සංඝරාජ කෙනෙක් අපවත් වුණා. අපවත් වුණාම මේ ආදානෙට ගියාම දැන් අපේ රටේ නම් කෙනෙක් මිය ගියත් අපවත් වුණත් අනිච්චාවත සංඛාරා ගාතාව 3 විටක් කියනවා. නමුත් මේ සංඝරාජාඳුරු අපවත් වෙලා දවස් 100ක් උන්වහන්සේගේ ශාරීරිය පන්සලේ තියාගෙන හිටියා. දවස් 100ක්. මේ ඔන්න පාංශකූලේ කියලා කලේ මොකද්ද? අනිච්චාවත සංඛාරා ගාතාව එක වතාවයි කිව්වේ නූලක් අල්ලගෙන. එතනින් පාංශකූලේ ඉවරයි. බලන්න එච්චර බණ කීමක් නැහැ. අපි නමුත් ධර්ම දේශනා කරනවා. නිතර නිතර ධර්මයට කන් දෙනවා. දැන් ඉස්සරට වඩා ධර්ම ශ්‍රවණය කිරීමේ මාර්ග ඕනතරම් විවෘත වෙලා තියෙනවා. ඒ නිසා මේ ධර්මයට කන් දෙන්න ඕනේ. සුනාතදාරේත චරාත ධම්මේ. ධර්මයට කන් දෙනවා. ඊළඟට සිතේ තියා ගන්නවා, රඳව ගන්නවා. ඊළඟට ඊට අනුව ජීවිතේ සකස් කර ගන්නවා. ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ධර්මයේ තමයි ශ්‍රේෂ්ඨ. ධර්මයෙන් තොර ජීවිතයක් කවදාවත් බැබලෙන්නේ නැහැ. ධර්මයේ තුලිනුයි මිනිස්යාගේ ජීවිතේ බැබලෙන්නේ. ධර්මයෙන් තොර වෙච්ච ජීවිතය පින්වත්නි පඹයකට සමාන කරන්න බැරි කමක් නැහැ. ධර්මයේ තුලිනුයි ජීවිතයක් ලස්සන වෙන්නේ. වක්කලියාඳුරන්ට බුදුආඳුර දේශනා කළේ ඒකයි. යෝකෝ වක්කලිසෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලි යමෙක් ධර්මයේ දකීද ධර්මයේ දකින කෙනා තමයි වක්කලි මාව දකින්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන්ම ධර්මයේ දකින්න ධර්මානුකූලව ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න මේ වේලාවේ මතක තියාගත යුතුයි. දැන් අපි කල්පනා කරමු පැයක තරම් කාලයක් දැන් ධර්ම ශ්‍රවණය කළා. මම අද දේශනා කළේ අංගුත්තර නිකායේ තියෙනවා බලන්න සූත්‍ර 9557ක්. දැන් අලුතෙන් ওই පිට වෙලා තියෙන පොත්වල අංගුත්තර නිකායේ තියෙන්නේ සූත්‍ර 8777ක්. ඒ වගේම මේ දසක නිපාතයේ තියෙනවා වර්ග 23ක්. වර්ග 23ෙම තියෙනවා සූත්‍ර 856ක්. 856න් ආකාංක වර්ගයේ තියෙන අත්වෙනි සූත්‍රයයි කාක සූත්‍රය. මේ කාක සූත්‍රයට කියනවා අසත් ධම්ම සූත්‍රය කියලා. දැන් ඕනතරම් මේ පොත්පත් තියෙනවා සොයාගෙන බලන්න පුළුවන්. ඒවා තවත් තේරුම් අරගෙන කියවලා තමන්ගේ ජීවිතේට ඒක රාශි කරගත්තම තමන්ගේ ජීවිතයේ වාසනාවන්ත ජීවිතයක් බවට පත් වෙනවා. අපි දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළා. දැන් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත කුසල් බලයෙන්, පිනේ ශක්තියෙන් මේ රටටම අපි සෙත්පතමු. රටටම අපි සෙත්පතනවා. රටේ සෑම දෙනාටම නිරෝගී සුව ලැබේවා. මේ රටේ පවතින කරදර බාධක සියල්ලම දුරු වේවා. රට තුල තිබෙන අසමගිකම් දුරු වේවා. සෑම දෙනාට සමගියෙන් සමාදානයෙන් එක්සත්ව එක්සිත්ව ජීවත් වීමට ශක්තිය ලැබේවා. වසරක් ගෙවුණා වසරක් ලබනවා. මේ ලබන වසර පුරාම රටේ ජනාධිපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ලොකු කුඩා සෑම දෙනාට පොලිස් දෙපාර්තමේන්තුවේ සෑම දෙනාට අපේ සාමීන්ද්‍රයාණන් වහන්සේලාට ලක්වැසි සියලුම ජනතාවට අපි මේ ධර්ම දේශනාව තුළින් මතක් කළේ මේ සූත්‍රයේ තුලින්
ඔබ සෑම දිනම යමක් ඉගෙන ගන්න ඕන. දැන් බලන්න මේ සෑම ප්‍රශ්නයක් දිහාම අපි කල්පනා කරලා බලන්නත් ඕනේ. සෑම දේ පිළිබඳ සිතීමේ තියෙන මේ ශක්තිය තමයි මිනිස්යාගේ උපරිම ශක්තිය. මේ බුදුහාඳුරු මේ සූත්‍රයේ තුලින් අපිට අවධාරණය කළේ කපුටට මේ පිළිබඳ සිතාමතා කටයුතු කිරීමේ ශක්තියක් නැතිකමයි. අපිට මේ සූත්‍රයේ තුලින් උන්වහන්සේ දේශනා කොට වදාලා මේ සූත්‍රයේ තුල තියෙන කරුණු තමන්ගේ ජීවිතෙන් ඉවත් කරන්න ඕන. දැන් ගෙදරින් අම්මා තාත්තා දූ දරු පිරිස, ඒ වගේම පාසලක නම් ගුරුවරු, ඒ වගේම ශිෂ්‍යයෝ, ඒ වගේම මේ රටේ ඉන්න ප්‍රධාන අය, ඒ වගේම කුඩා සේවකයාගේ පටන් වැඩිහිටි අය, ඒ වගේම භික්ෂූන් වහන්සේලා, මේ සියලුම දෙනා පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මේ ධර්මයේ මේ තරම් මේ දේශනා කරන මේ ධර්මයෙන් අපේ ජීවිතයට ගත යුතු දේ අපි ගන්නවා නම් අපේ ජීවිතයේ සැබවින්ම වාසනාවන්ත වෙනවා. මනුෂ්‍යාත්මේ ලබා ගත්තා, මේ නිර්මල ධර්මයේ ලැබිලා තියෙනවා, ඕනතරම් ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ධර්මානුකූලව ජීවිතය සකස් කර ගැනීමයි අගය කොට සැලකුවේ. දැන් වීදාගම මෛත්‍රී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ලෝඩ සංගරාවිදි ලස්සන කවියක් ලිව්වා. අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මිය යනු සොඳමයි දනහට. අධාර්මිකව අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා ධර්මයට අනුකූලව දවසක් ජීවත් වෙනවද ඒ දවසයි උතුම් කියලා උන්වහන්සේ වදාළා. බුදුහාමුදුරු දේශනා කළෙත් ඒකයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් කරුණක් සම්මා ආජීවය, යහපත් දිවි පැවැත්ම. ධර්මයෙන් තොර කවදාවත් බෑ යහපත් දිවි පැවැත්මක් ගත කරන්න. ඒ නිසා මේ රටේ ජනාධිපතිතුමා ප්‍රදාන සෑම සියලු දෙනාටම කිසිම ભેදයක් නැතිව ලක්වැසි සියලුම දෙනාම එක මවකගේ දරුවෝ වාගේ. ඒ නිසා මේ ලබන්නා වූ වසර මේ රටේ වාසය කරන සෑම දෙනාටම සුබ නව වසරක්ම වේවා. කරදර බාධක සියල්ලම දුරු වේවා. අපල උපද්‍රව දුරු වේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ ලබන්නා වූ වසර පුරාම සමගියෙන් සමාදානයෙන් එක්සත්ව එක්සිත්ව මේ රට තුල ජීවත් වීමට ශක්තිය වාසනාව ලැබේවා. මේ රට තුල සාමය සමාදානීය සෞභාග්‍ය උදා වේවා. අනේ මේ යුදගිනි නිවේවා. සෑම දිනාට මේ ලබන වසර තුලවත් සමාදානයෙන් සතුටෙන් මේ පුංචි රට තුල ජීවත් වීමට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මිය ගියා වූ සෑම දිනාට සුනාමියෙන් මිය ගිය සැමට, ඒ වගේම අනතුරු වලින් මිය ගිය සෑම දිනාට, ඒ වගේම රට වෙනුවෙන් දීපිදු රණවිරුවන්ට, අපවත් වී වදාළ නායක සාමීන් වහන්සේලාට, මේ ආයතනවල සේවය කළ මිය ගිය සෑම දිනාට මේ සියලු කුසල් වල ශක්තිය බලයෙන් ඒ අත්තන්ට නිවන් සුව අවබෝධ වේවා. ඒ වගේම දෙවියෝ මේ පින් දක සතුටු වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වී දේවේසුරු වඩා වර්ධනය කර ගනීවා. දෙවියොත් පතන බෝධියකින් නිවන් දකීවා. දේව ආශිර්වාදයේ ආරක්ෂාව අනුකම්පාව ලක්වැසි අප සෑම දිනාටම ලැබේවා. දෙවියෝ නිවන් දකීවා කියලා අපි පින් දෙමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. යුදබියෙන් තොර සාමීන් කිරි ඉතිරෙන වාසනාවන්ත වසරක්ම උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් මියගිය සමත දෙවියන්ට අප සෑම දිනාටම ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සාදි දුක් වලින් එතරව ලබන අජරාමර සාන්ත ප්‍රණීත අති උතුම් අමාමා නිවන් සුව ලැබේවා කියලා කවුරු සාදු කියන්නේ.